බෞද්ධයා කියලා කියන්නේ මේ මොහොතේ මේ අරමුණේ මේ භවයේ සකස් වෙන එක දකින්න බැරි කෙනාට බෞද්ධෙක් වෙන්න බෑ. අපි කොහොම මේ මොහොතේ මේ අරමුණේ මේ පුටුව දෙයක් වගේ දැනෙනවා. පුටුව තියනවා කියලා ගන්නවා නම් ඔව් බෞද්ධෙක් නෙමෙයි. හැබැයි මේ මොහොතේ මේ අරමුණේ මේ සකස් වෙන මේ සිතේ මේ ආරම්භනේ පුටුව කියලා දෙයක් නැති බව. නමුත් ඒක පේනවා. පුටුව කියලා දන්නවා. හැබැයි එයා අවබෝධ කරනවා මේක හැදෙන හැටි දකිනවා මේ සිතුවිල්ල. ඒතකොට ඒ අරමුණ හැදෙන හැටි දකිනකොට ඒ සිත අවබෝධ කරනවා කියන්නේ යථාභූත ඥානෙ තියෙනවා. ඒ සිත හැදෙන හැටි දකිනවා යථාභූත වෙන හැටි දකිනවා. අනේ යථාභූත ඥානෙ තියෙනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය අන්න 100ට 80 වෙනවා. ඒ සිතේ ගින්න නැති වෙනවා. අන්න බුදුන් වහන්සේ පෙන්වුවා යථාභූත ඥානය යෝනිසෝ මනසිකාරය අනුබෝධන කර අරගෙන යනවා. ඒතරයි අත්‍තරම දකින්න ඕනේ හැම කෙනෙක්ම මේ රූපම් ප්‍රජානාති කියන්නේ මේ රූපේ සත්‍ය දකිනවා. ඥානතෝ අහම් භික්ඛවේ පසතෝ කියන්නේ එයා දැනගන්නවා මේ සිත හැදෙන හැටි. දැක්කට පස්සේ එයාට ඒක දැනෙනවා. පස්සතෝ කිව්වේ ඒකයි. ඥානතෝ අහම් භික්ඛවේ පසතෝ ආසවරං කම්මදාමි නෝ අජානතෝ නෝ ආපසතෝ කිව්වේ ඒකයි. ඉතින් මේක ප්‍රායෝගික පැත්තට හැමකොට මේ දහම මේ නිකන් වචන ටිකක් නෙමෙයි. ඔබ මේක මෙනෙහි කරන්න ඕනේ. අත්‍තරම මේ ආලෝකය හැදෙන හැටි, ශබ්දය හැදෙන හැටි. අර මොන්ඩිසෝරි දරුවට උගන්වන හැටි. ඊට පස්සේ අර හැමදේම වැදගත්. ඊට පස්සේ පුටු මේස හදන් කියන සිතුවිලි වල අපි අතරමං වෙන හැටි. ඊට පස්සේ ඒක බලවත් වෙන හැටි. ඊට පස්සේ ඒක තියෙනවා වගේ අපිට මේ පොඩි දරුවෙක් අරගෙන පොඩ්ඩක් පරීක්ෂණය කරන්න ඕනේ. එතකොට යාට ඒක හොඳින් අධ්‍යයනය කරන්න ලැබෙනවා. ප්‍රායෝගිකව. ඒ දරුවා ඊට පස්සේ ඒක තුල අසරණ වෙන්නේ නැහැ. මේක හොඳට මේ දේවල් හොඳට මෙනෙහි වෙන්න ඕනේ. පුංචි දරුවෝ පොඩි කාලේ පාට දේවල් වලට ආස වෙන්නේ ඇයි? හැම දෙයක්ම Tamanට මෙනෙහි වෙන්න ඕනේ. අයි ඊට පස්සේ ලෝක වෙනකොට ඒවා ටික ටික වෙනස් වෙන්නේ. ඊට පස්සේ ඒ දරුවන්ගේ කතාව සම්පූර්ණයෙන්ම Tamanගේ වයසත් එක්කලා එනකොට Tamanට ඒ කොහොමද මේ වෙනකොට අද Taman ගිනිගන්නේ කියලා දැනෙන්න ඕනේ. ඊට පස්සේ අර ඇතුලේ හැමතිස්සෙම වටපිට බලනකොට හැම මොහොතකම Tamanට ඒ ගින්න තියෙන බව Tamanට දැනෙන්න ඕනේ. Tamanට ගින්නක් තියෙනවා නම් විතරයි Tamanට ඒක දැනනොත් විතරයි ඒ ගින්න නිවන්න Taman උත්සාහ කරන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගින්න දන්නේ නැහැ. Tamanට ගින්නක් තියෙන බව Taman දන්නේ නැහැ. ඉතින් කොහොමද නිවන්නේ? ගින්න දැනෙන කෙනානේ ගින්න නිවන්නේ. මේ ගින්න දැනෙන කෙනාට තමයි ආත්මය දැනනවා කියලා කියන්නේ. Tamanගේ ආත්ම සංඥාව අඳුර ගන්න බැරි කෙනාට කොහොමද ඒ ආත්ම සංඥාව මිදෙන එක අහු වෙන්නේ? අහු වෙන්නේ නැහැ. එයාට අකුසලයේ තියෙන. කුසලයේ හම්බ වෙන්නේ නැහැ. මේ කුසලයේ කියන්නේ හොඳ දේවල් කරන ඒවා නරක දේවල් කරන ඒවා නෙමෙයි. ඕවා විල මිත්‍යා දෘෂ්ටික භූමිය. කර්ම භූමිය. ලෝකේ ඇත්ත කරගත්ත නිගණ්ඨයෝ කියන බණ නෙමෙයි. කුසලයේ කියලා කියන්නේ මෙතන මේ මොහොතේ දෙයක් තියෙනවා නම් ඒ එතන අකුසලයයි. මේ මොහොතේ එතන දෙයක් නැති බව දකිනවා නම් එතන කුසලයයි. ඒකට තියෙන හැකියාව, දක්ෂතාවය. ඒකමයි දෙයක් කරගත්තොත් ඒකමයි ආත්මය. හැබැයි මෙතන දෙයක් නැති බව දකිනකොට දෙයක් නැති බව තමයි දැනෙන එකක්. ඒකෝ මේ දැනෙන එකේ දෙයක්ද ආත්මෙද ওই වචන නැහැ. දැනෙන එකක් විතරයි. මොකක්ද දැනෙන්නේ? මෙතන වටපිට බලනකොට නේ අරමුණු වලදී ගින්නක් දැනෙනවා. දැන් ඔය ගින්න දැනෙන එකේ ඔක දෙයක්ද ආත්මෙද වචන නැහැ. හැබැයි දැනෙනවා ගින්න. ඒතර ඒ අරමුණේ ගින්නක්. ඒක තමයි මේ දෙයක් වගේ දැනෙන ගින්න. ඒතර ඒකම තමයි ආත්මය. ආයි වෙන එකක් නෙමෙයි. ඕකම තමයි ආත්මය කියන්නේ. ඒ ගින්න. ආත්ම ගින්න. ඒතර ඒක දැන් මේ සත්‍ය දැක්කම මොකද වෙන්නේ? මෙතන දෙයක් නැති බව අන්න යාට මුලින් මෙනෙහි වෙනවා. ඊට පස්සේ ඒක දැනෙන ගන්නවා ටික ටික. එතකොට මොකද වෙන්නේ? එතකොට අර ටික ටික අර ගින්න නිවෙන්න ගන්නවා. එතකොට දිගින නිවෙනවා කියන්නේ මොකක්ද? අර ආත්ම ගණට තියුණු ආත්ම ගණත්වේ අන අඩු වෙනවා. මාන්නය අඩු වෙනවා. අර රාගදේශම ගින්න නිවෙනවා කියනකොට. එතකොට මොකද වෙන්නේ? Tamanටම ටිකෙන් ටික තමන්ගේ අර ගින්න කෙලෙස් ස්වභාවය ආත්ම ගින්න දිය වෙනවා. ඒක ඕක දැනෙනවා. මේ ඔක්කොම ප්‍රායෝගිකව දැන් බුද්ධෝත්පාද අහන අත්දකින්නවා. කුමාරකාශ්‍යප හාමුදුරුවෝ තාම අර ගොම් බණ කිය ඔහේ යනවා. පිස්සු වගේ විඥාන මායට අහුවෙලා එහෙම්මම ඇදිලා විඥාන මායටම යනවා. අත්තම කිව්වොත් මේක දැන් ප්‍රායෝගිකව දැනෙන ගත්තාම මේක Tamanට කිසි ප්‍රශ්නයක් නැහැ. සාන්දිටිකයි, ප්‍රත්‍යක්ෂයි. ඊට පස්සේ යාට මේ දහම තුළ හැම දෙයක්ම ගැලපෙන්න ගන්නවා, පේන්න ගන්නවා. හැම දෙයක්ම යාට හොඳට පේනවා. හැම සූත්‍රයක්ම යාට පේනවා. එයා හැම එකම යාට පෙන්වන්න පුළුවන්.
ඇත්තම කො සැබෑම මගපල්ලාභින් බිය වෙනවා. එයාටම දැනෙනවා එයා බාහිරත් එක්ක ගිනි ගන්න නැති බව. අන්න සෝතාපන්න භූමියට හම්බ වෙනවා. එයාටම දැනෙනවා රාග දේශ මොහ කෙලස් ගින්න නිවිගෙන යනවා. අන්න සකදාගාම භූමිය හම්බ වෙනවා. අන්න එයාට දැනෙනවා මේ සිතුවිලි යටගත්තට එයාට එයාගේම අභ්‍යන්තරයෙන් එයා සිතුවිලි වල අර මේ අරමුණු වලට දෙයක් වෙන්නේ නැහැ. වෙනද විදියටම පේනවා, වෙනද විදියටම ඇහෙනවා, වෙනද විදියටම දැනෙනවා. නමුත් හැම දෙයකින්ම අන්න මිදුණු ස්වභාවය අත්දකිනවා. අන්න අනාගාමී භූමියට හම්බ වෙනවා. අධිගත සමාධිය හම්බ වෙනවා. අන්න ටිකෙන් ටික එයාගේ ඇත්තම කිව්වොත් දැන් ওই භූමියට එනකොට සුඛ ස්වභාවයක් පතුරේ. ඇත්තම කිව්වොත් ගින්න ගොඩක් එතනින් සංසිඳිලා. ඇත්තම කිව්වොත් සාන්ත සෝයක් දැනෙනවා. ඉතින් යානාගාමි භූමියෙන් එහාට ඒක දැනෙනවා ටිකෙන් ටික ගින්න නිවෙනවා. දැන් අපිත් එක්ක ගොඩක් වෙලාට මේ Zoom එකේ කතා කරන අය වුණත් අපි දන්නවා ගොඩක් ගින්න නිවිලා තියෙන කියලා. ඒ දන්නවා නමුත් ඉතින් අර අවසානට පත් වෙන නිසා ආරණස් තව ටිකක් පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. නමුත් ගොඩක් අයගේ ගින්න දැන් ටික ටික නිවිගෙන යන බව දන්නවා. ඒ අය ඇත්තටම වාග්යවන්තයි. මේ මිනිස්සුන්ට සැනසීමක් තියෙන්නේ මේ මිනිස්සුන්ට සත්‍ය හම්බුනොත් විතරයි. ඉතින් අපි මේ මිනිස්සු වෙනුවෙන් ඒක කියන්න ඕනේ. ඔබ තවදුරටත් රැවටෙන්න එපා. තේරුම්න්නේ. ඔබ තේරුම් ගන්න ප්‍රායෝගික පැත්ත. ප්‍රායෝගික පැත්තෙන් ඔබට අත්දකින්න ලැබෙනවා. ඔබට දැනෙනවා. ඔබේ ගින්න නිවෙනවා. ඔබට ඒ සැනසීමේ සුවය උරුම වෙනවා. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබේ අහන මොහොතේ ඉඳන් ඔබගේ ගෙදර ගින්න, දරුවන්ගේ ඒවා, ඔබ කටයුතු කරන රැකියාව, එහෙම නැත්නම් ව්‍යාපාරේ හැම දෙයක්ම ඔබ බොහොම ලස්සනට කරනවා. ප්‍රශ්නයක් වුණත් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඔබට ඒ දහම තුලම ඒක හම්බ වෙනවා. උත්තරේ හම්බ වෙනවා. මොන විදිහටවත් ඔබට ඒකේ ගින්නක් දැනෙන්නේ නැහැ. ඔබ හැම දෙයකින්ම මිදලා ඉන්නේ. ඔබට ඒක අත්දකින්න ලැබෙනවා. ඒක බුද්ධෝත්පාද දේශනාසන අයට ඒ දේශනා ප්‍රාතිහාර්ය අන්න හඳුනා ගන්න ලැබෙනවා. අතරම ගොඩක් අය සමානකට කරන්නේ දේශනා අහගෙන යන්නේ. හැබැයි ඒගොල්ලන්ට දැනෙනවා ඒ අහගෙන යනකොට අභ්‍යන්තරේ පරිවර්තනයක් වීගෙන යනවා කියලා. ඒක හිතලා කරන එකක් නෙමෙයි. අර දේශනාවල කියන දේ මෙනෙහි කරගෙන යනවා. හැබැයි එතකොට එයාලට දන්නේ නැතුව එයාලගේ දෘෂ්ටි ගොඩක් අඩු වෙලා ගිහිල්ලා අවසානට යනකොට එයාලටම තේරෙනවා එයාලගේ ලොකු පරිවර්තනයක් වෙලා කියලා. හැබැයි ඒක උනේ කොහොමද කියලා එයාලට කියන්න තේරෙන්නේ නැහැ. කරේ දේශනා අහගෙන ගිය එක විතරයි. හැබැයි අවසානට යනකොට දන්නේම නැතුව එයාගේ කෙලෙස් ස්වභාවය ගොඩක් විශාල වශයෙන් සංසිඳිලා පුදුමාකාර සෑහළු සුවකින් තමයි කටයුතු කරන්නේ. ඉතින් එයාට කියන්න පුළුවන් වෙන්නේ ආරණාස ඇත්තටම පුදුමාකාරයි. හරි සතුටක් දැනෙනවා කියලා හිතනවා. එයා ඒකත් දකින්නේ. හොඳයි අපි කෙනෙකුට අවස්ථාව දෙමු. ඇත්තටම මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා මේ මාර්ගය යන අයට. ඒක තමයි මේ සේරවල දැන් මේක අහනවා. ඒක දන්නවා. හැබැයි දැන් ඒ කෙනාට ආරණාසේ මේක දන්න මොකද්ද මේ කෙනාගේ ප්‍රශ්නේ කියලා. ඒ කෙනාගේ ආරණාසේට දැනෙනවා මේක ඒකයි කියන්නේ. ඒ කෙනාගේ කෙලෙස් සංසිඳන එක. ඒ කෙනාගේ කෙලෙස් සංසිඳන එක. ඒ කියන්නේ ඒ කෙනාගේ ආත්ම ස්වභාවය. ඒක දැන් අපි ගත්තොත් එහෙම දැන් ඒ කෙනාගේ අභ්‍යන්තරයේ මමයා දිය වෙන එක. මමයාගේ ස්වභාවය. ඒ ආත්මය කියන කොයි විදිහට තියෙන්නේ. අන්න ඒක හොඳින් අධ්‍යයනය කරොත්, ඒක හොඳින් ගලපගත්තොත් තවත් පහසු වෙවි. තවත් ඔබට යම්කිසි තැනක ඔබ හිර වෙලා ඉන්නවා නම් ඒකත් අර රොඩක් හිර වෙලා වගේ ඒකත් අර රොඩ ගැවිසික් වෙලා යයි. ඒකට උදව්වක් විදිහටයි මේ ආරණස් මේක පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ඔබේ අභ්‍යන්තරයේ ඔබ මේක අනවශ්‍ය විදිහට ලොකු ඒ කියන්නේ ලොකු බලයක් දීලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබ මිරිස් කරවට ඔබ ඒ කියන්නේ අපි දෙන උපමා තියෙනවානේ මේවා ගොඩක් අර මතුවෙන්න ඕන නිසා ඒ වගේ උපමා දෙන්නේ. නැත්තම් මේක හැම මොහොතෙම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ සුවඳක් දැනෙනකොට, ගඳක් දැනෙනකොට, රසක් දැනෙනකොට, දැවිල්ලක් එනකොට මේ මොනවා ආයෝ වුණත් ඒ එකකවත් ආත්මේ නැති බව Taman දක්ෂ වෙන්න ඕනේ දැක ගන්න. දැන් ඔබට පහසුවක් වෙනවා මේ කියන්නේ. අපි දන්නවා ඔබ හැම කෙනෙක්ගේම යම්කිසි ප්‍රමාණයකට ඔය කෙලෙස් ස්වභාවය සංසිඳිලා එහෙම දිනුවක් තියෙනවා. දැන් ඒ කාරණාසෙට තර්ක නැහැ. නමුත් අපිට තියෙනවා ඔබට කියන්න පණිවිඩයක්. ඒ තමයි අපිට දැනෙනවා ඔබ
අපිට දැනෙනවා ඔබ මේ ආයතන ටික තාම ආයතන විදියට දැකලා එතන ආත්මයක් නැති බව දැක ගන්න බැරුව ඉන්නවා කියලා. හැමෝම නෙමෙයි. විශාල පිරිසක් ඇත්තටම ඒ වුණාට එහෙම ඒක හඳුනා ගන්න බැරුව ඉන්නවා. හැබැයි ඒ වගේම සැලකිය යුතු විදිහට ඉන්නවා පිරිස මේක දැනෙන පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ ඒ අයට දැනෙනවා මේ දැන් කතා කරාට මේ සිතුවිලි පහළ වුණාට මේ සුවඳ දැනුණාට රස දැනුණාට මේ ලස්සනයි කිව්වට මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැ. එයාට දැනෙනවා කියා ගන්න බෑ. හැබැයි ගින්නකුත් නැහැ. හැබැයි ඔක්කොම වැඩත් කෙරෙනවා. ඒගොල්ලෝ කියා ගන්න බැරි එකක් ඔන්නෝම දැනෙනවා. එතන තියෙන්නේ ඇත්තටම එයාලා ගලපගෙන නැත්තේ මේ ආත්මය කියන එක කොහෙද තියෙන්නේ කියන එක. ඇත්තටම උතර සැඟවුණු දෙයක් තියෙනවා. එයාලා ඒක හිතන්නේ නැති නිසා එයාලට ඒක කියා ගන්න බෑ. හැබැයි ඇත්තටම එයාලා ආත්මෙන් තොරවයි කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් එයාලට ඒක දැක ගන්න බැරුව තියෙනවා. එයාලා හිතනවා ඒ වුණාට එයාලා බැලුවොත් එහෙම අර කතාව දැන් අපි අහනවානේ මේ මැරෙන කැමති නෑ නේද කියලා. හැබැයි ඉස්සර වගේ නෙමෙයි. එහෙම දැන් මේ එක්තරා විදියක සමනය වීමක් තියෙනවා. හැබැයි තාමත් දැන් මේ මොහොතේ හුස්ම ටික යනවා කියව මැරෙනවා කියව. දැන් එතන ඒක සාමාන්‍ය දෙයක් වෙලා නැහැ. එහෙම එකක් නැති බවට තාම අර ඒක මෙනෙහි වෙලා ඒක ඒ ස්වභාවයටපත් වෙලා නැහැ. අරහතටපත් වෙලා නැහැ. නමුත් අර සෑහෙන දුරක් ඇවිල්ලා. දන්නේ නැතුව ඒක වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම කිව්වොත් අපි හිතලා මේ සෝතාපන්න වෙන්න බෑනේ. හිතලා අපිට මේ සකදාගාමී වෙන්නේ නැහැ. හිතලා අනාගාමී වෙන්නේ නැහැ. ඒක අභ්‍යන්තර පරිවර්තනයකින් එන්නේ. හැබැයි අපි සත්‍ය දකින්න එකයි අපි කරන්නේ. ඒකට අපිට අභ්‍යන්තර පරිවර්තනය දැනෙනවා. මේක ටික ටික දිය වෙනවා කියලා. ඒකට අපිට දැනෙනවා අපි මේ දවසින් දවස සුඛම ස්වභාවයටපත් වෙනවා කියලා. මොක දැනෙන එක. ඕක හිතලා කරන එකක් නෙමෙයි. අපි හැමතිස්සෙම කරේ ධර්මයේ අවතනම අර ධර්මය ඇහුවා අහපු දහම තුළ මෙතන කෙනෙක් නැති බව නිතරම ඇහුණා. දෙයක් නැති බව නිතරම ඇසුණා. ඒක මෙනෙහිත් වුණා. හැබැයි Taman දන්නේ නැහැ අභ්‍යන්තරේ කොයිතරම් පරිවර්තන වුණාද කියලා. හැබැයි එදිනෙදා අත්දැකීම් ලැබෙනකොට Tamanට දැනෙනවා ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. ඔන්න ඔතනයි ඔබ ඉන්නේ. දැන් මේ මොහොතේ ඔබ ඉන්න තැනයි මේ ඔබට පවසන්නේ. ඔබගේ කතාව තමයි මේ කියන්නේ. ආරණාසිට මේක දැනෙනවා මේ ආරණස ගාව ඕක කියනවා කියන්නේ පරචිත්ත විඥාන ඥානය කියන්නේ ඕකම තමයි. අනිත් ඇගේ චිත්ත ස්වභාවය පර කියන්නේ පිට කෙනා චිත්ත ස්වභාවය කියන්නේ පරචිත්ත විඥාන ඥාන. ඒක දැනෙන ඥානෙ. ආරණසට තියෙනවා. ඒක නිසා තමයි ආරණස මේ විග්‍රහය කරන්නේ. කවුරුත් ප්‍රශ්න කළා නෙමෙයි. ආරණස මේ දවස් ගාණක් තිස්සේ මේ අරගලයක් කරනවා. ඒකට හේතුව ආරණසට මේ ඔක්කොම දැනෙනවා. ආරණසට දැනෙනවා මේ අයගේ ස්වභාවය. දැනෙනවා මෙයාට කියා ගන්න බෑ. නමුත් මෙයාගේ අභ්‍යන්තරය මෙහෙම පරිවර්තනයකට ලක් වෙනවා. මෙයාගේ දැන් ස්වභාවය ගොඩක් දියුණුයි. ඒකත් දන්නවා. හැබැයි මේකට පෙන්ලා දෙන්න ඕනි කියලා මේක දන්නවා. ඒ වුණොත් මේකට පහසුවක් වෙනවා කියලා අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අර බුදුන් වහන්සේ ඇහුවා වගේ අධිගත සමාධිය ඔබට තිතියව පවතින අනුරුද්ධෙනි කියලා. අන්න බුදුන් වහන්සේ ඒකට හේතු කිම කියලා පැහැදිලි කරා වගේ තමයි මේ කතාව කියන්නේ. ඔබ එදිනෙදා ඔබ දැන් මේ කතාව අහනකොට ඔන්න ඔබට වෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔබ එදිනෙදා වැඩ කරනකොට ඔබට නිකම්ම දැනෙනවා මේ තරම් ආත්මයක් නැහැ නේද අර කියපු දා මෙනෙ වෙන ගන්න. ආත්මයක් නැහැ නේද කිය. ඇත්තටම ඔබට ඒතකොට දැනෙන්නත් ගන්න ඇත්තටම ආත්මයේ ස්වභාවයෙන් තොරව නේද මේ වැඩ වෙන්නේ කිය. ඒක ඔබට අසු වෙනවා ඥානෙට අසු වෙනවා. ඔය කිව්වේ නැතත් ඔක අසු වෙනවා. එතකොට සාදු 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 කියලා කියන්න ඕනි. බොහොම වටිනවා. හැබැයි තාමත් ආත්ම ස්වභාවය තියෙනවා. ආත්ම සංඥාව මේ එකපාරට දිය වෙන්නේ නැහැ. ඒක දිය වෙනවා නම් ඒක අරහත්ත්වයටපත් වෙලා. තාම එතනට ගිහිලා නැහැ. නමුත් ওই ටික තමයි ඕම තමයි යන්නේ ගම. හැබැයි මේකට උදව්වක් වෙනවා ආරණස මේක පැහැදිලි කරන්න Tamanටත් ඒක අර ඉන්ඩිකේට් වෙනවා සිග්නල් එකක් වගේ සංඥාවක් වගේ සකස් වෙනවා මෙතන ඇත්තටම මම නැතුව තමයි මේ වෙන්නේ කියලා. දැන් ප්‍රතිපදාව අපි ඉදිරිපත් කරනකොටත් එහෙම තමයි. ප්‍රතිපදාව පෙන්නවා දර්ශනයේ දින දෙකක් දුන්නා ඊට පස්සේ බාහිර දෙයක් නෙමෙයි සිතුවිල්ලක් බව දැක්කා. සිතුවිල්ල දෙයක් නෙමෙයි කියලා දැක්කා. එතකොට ක්‍රියාසිත මතු වුණා. එතකොට අරමුණ දෙයක් උනේ නැහැ. අනාගාමී භූමියට ආවා.